ඔබට අද අපි කතා කරන්නේ පදාර්ථය පිළිබඳ පරමාණුක වාදයන් පිළිබඳව. එතකොට මේ පරමාණුක වාදයන් පිළිබඳව කතා කරනකොට වැදගත් කාරණා කීපයක් තියෙනවා. අපි මුලින්ම කතා කරන්න ඕන මේ පරමාණුක වාදයේ මුලින්ම ඉදිරිපත් කරේ දාර්ශනිකයෝ. ඒතර ක්‍රිස්තුපූර්ව 460 370 වගේ කාලේ ඩිමොක්‍රටිස් කියන ග්‍රීක දාර්ශනිකයා ද්‍රව්‍යමය ලෝකයේ ඉතා කුඩා අදෘශ්‍ය තවදුරටත් බෙදා වෙන් කර නොහැකි අංශු වලින් සෑදී ඇත කියලා ප්‍රකාශ කරා. ඒතර මේ තවදුරටත් බෙදා වෙන් කර නොහැකි කියන එක ඇටම්ස් කියන පරමාණු කියන නමින් හඳුන්වුවා. ඒතර අපි දැනට පරමාණු පිළිබඳව හදාරනවා. ඒතර මේ පරමාණු පිළිබඳ පැහැදිලි අර්ථකථනයක් ඉදිරිපත් කරේ 1908 දී ඉංග්‍රීසි ජාතික විද්‍යාඥයෙක් වුණු ජෝන් ඩෝල්ටන් කියන විද්‍යාඥයා. ඒතර මේ ඩෝල්ටන් ඉදිරිපත් කරපු පරමාණු පිළිබඳ සංකල්පයේ පරමාණුක වාදයක් විදිහට සැලකුවා ඒ කාලේ. එතන මේ ඩෝල්ටන්ගේ පරමාණුක වාදය මොනවද ඉදිරිපත් කරේ? ඩෝල්ටන්ගේ පරමාණුක වාදයේ ප්‍රධාන වශයෙන් කරුණු හතරක් ඉදිරිපත් කරා. එකක් තමයි මේ සියලුම පදාර්ථයන් සෑදී ඇත්තේ ඊට කුඩා තවදුරටත් බෙදිය නොහැකි අංශු වන පරමාණු වලින් කියන එක. ඒක තමයි පළවෙනි කාරණය. හැබැයි ඒක බොරු වෙලා තියෙනවා. මොකද නියුට්‍රෝන සහ ඉලෙක්ට්‍රෝන ප්‍රසිද්ධ වගේ අංශු පරමාණු අංශු සොයා ගැනීමත් එක්ක දෙවෙනි කාරණේ විදිහට ඩෝල්ටන් ප්‍රකාශ කරේ එක් මූල ද්‍රව්‍යක සියලුම පරමාණු ස්කන්ධයන් හා රසායනික ගුණ වලින් සර්ව සම වේ වෙනස් වර්ග වල පරමාණු එකිනෙකට වෙනස් වේ. ඒතර ඒ කියන්නේ සමස්ථානික සොයා ගැනීමත් එක්ක මේ දෙවෙනි කාරණය නූතන රසායන විද්‍යාවේ බිඳ වැටුණා. හැබැයි දෙවෙනි කාරණේ හරි වැදගත්. තුන්වෙනි කාරණේ විදිහට ඩෝල්ටන් ප්‍රකාශ කරේ රසායනික ප්‍රතික්‍රියා වලින් එක් මූල ද්‍රව්‍යක පරමාණු තවත් මූල ද්‍රව්‍යක පරමාණු බවට වෙනස් කර නොහැක. එහෙනම් රසායනික ප්‍රතික්‍රියාවලදී පරමාණු නැවීමක් හෝ විනාශ කිරීමක් කරන්න බෑ කියන කාරණේ තමයි පුතේ තුන්වෙනි කාරණේ විදිහට ඉදිරිපත් කරේ. හැබැයි වික්‍රමශීලී මූල ද්‍රව්‍ය සොයා ගැනීමත් එක්ක තුන්වෙනි කාරණය බිඳ වැටීමක් වෙනවා. ඒතර හතරවෙනි ප්‍රකාශයක් ඉදිරිපත් කරා. හතරවෙනියට වෙන වෙන මූල ද්‍රව්‍ය වල පරමාණු දෙකක් හෝ වැඩි ගණනක් සරල සංඛ්‍යාත්මක අනුපාත වලින් සම්බන්ධ වීමෙන් සංයෝග ඇති වෙයි කියන එක. ඒතර මේ න්‍යායත් බිඳ වැටෙනවා. මොකද කාබනික රසායනයේ ඒ වගේ සමහර ප්‍රතික්‍රියාවලදී සංකීර්ණ සංයෝග මවුල අනුපාතයි සංකීර්ණ සංයෝග වලින් සංයෝග සම්බන්ධ වෙනවා. එතකොට ඩෝල්ටන්ගේ මේ පරමාණුක ආකෘතිය ගෝල්ඩ් බෝල ආකෘතිය කියලා තමයි හැඳින්වුවේ. එතකොට ඩෝල්ටන්ගේ මේ පරමාණුක වාදයේ ඉදිරිපත් කරපු කාරණා හතරම අද වෙනකොට බොරු වුණාට මේක අපි සිලබස් එකේ තියෙනවා. එතකොට ඩෝල්ටන්ගේ පරමාණුක වාදය අපි කරුණු පිළිබඳව අපි දැනගන්න ඕනේ. හැබැයි මේ ඩෝල්ටන්ගේ පරමාණුක වාදය ගොඩාක් ඉවහලක් වුණා රසායනික විද්‍යාව දියුණුවට. මොකද ඒ ඔස්සේ විද්‍යාඥයෝ ගොඩක් දේවල් සොයාගන්න උත්සාහ කරා. එතකොට මේක හරිය වැදගත් මේ ඩෝල්ටන්ගේ පරමාණුක වාදය කියන සංකල්පය.